අනවි ජපන් භාෂා පාසල කෙරෙහි කාලයක් තිස්සෙම විශ්වාසය දිනාගෙන ඉන්න කෙනෙක් තමයි මේ මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් හස්බන්ඩ් නම් ගියා. ඔයාටත් මේ ගමන මේ විදිහට යන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තිබුණා. ඔව් ඇත්තටම සුජීව සර් ගැන ගොඩක් විශ්වාස කරා මම. මොකද හස්බන්ඩ්ටත් අවස්ථාව හම්බුනේ සර්ගෙන්මයි. ඉතින් අපි ගොඩක් තැන් වලට ගියා ඉස්නෝයිසා යන්න. ඒත් දැන් අපේ වයසත් එක්ක යන්න බැහැ කිව්වා 30ට වැඩි අයට. ඊට පස්සේ සර්ට කතා කරාට පස්සේ සර් අපිට කිව්වා පුතා මෙහෙමයි ඔයාලට වයස අවුරුදු 45 වුණත් මට ගැටලුවක් නැහැ. මේ මම ඔයාලව දාන්නම්. මට පාසල් කාලෙන් පස්සේ මේ වෙනකන් කරපු රැකියා අධ්‍යාපන කටයුතු පිළිබඳව තොරතුරු ලබා දෙන්න පුළුවන් නම් මම කරලා දෙන්නම් කියලා සර් කිව්වා. ඉතින් ඒ විශ්වාසයෙන් මත මාත් හස්බන්ඩ් දෙන්නම සර්ගේ ඇප්ලයි කරා. හස්බන්ඩ් අප්‍රේල් ඉන්ටේක් ඇප්ලයි කරලා හස්බන්ඩ් තේරුණා. දැන් මම ඔක්තෝබර් ඉන්ටේක් ඇප්ලයි කරා. මගේ වීසා එකත් ඕකේ වෙලා තියෙනවා. ඉතින් සර් ගැන විශ්වාසය තිබ්බ හින්දා අද අපි දෙන්නම ජපානයට යන්න අවස්ථාව ලැබෙලා තියෙනවා. දෙන්නටම වැඩේ හරි ගියා නේද? ඉතින් මං කියන්නේ වෙන ආයතනවල මම දන්න විදිහට සමහරක් අය අපිත් එක්ක කතා කරලා තියෙන විදිහට ලක්ෂ 35ක් 45ක් වගේ විශාල මුදලක් අය කරනවා. නමුත් ලක්ෂ 25ක් වගේ ගානකට මෙතනින් බොහොම නම්‍යශීලී විදිහට ඔයාලගේ මේ කටයුතු සියල්ලම සම්පාදනය කරලා දීලා සපෝට් එක දීලා මේ කරන කාර්යය ගැන මොකක්ද ඔයාලට කියන්න තියෙන්නේ? ඇත්තටම ඔව් මුදල් පස්ස යන කෙනෙක් නෙවෙයි මුලින්ම කියන්න ඕනේ ඒක. ඒ කියන්නේ දැන් අපේ වීසා එක ඕකේ වෙලවා සර් කියන්නේ මගේ මුදල් මෙහෙම ගෙවන්න කියලා. මේ ඉතින් ඊටාම අඩු මුදලකට යන්න ලක්ෂ 25කට වගේ මුදලකට යන්න අපිට අවස්ථාව ලැබුණා අපි දෙන්නටම. ඉතින් ඒ ගැන ඇත්තටම කියන්න සතුටුයි. මොකද වෙන තැන්වල ඊට වඩා වැඩි මුදලක් අය කරනකොට සර් හැමදේම අපිට එකක් නෑර කියලා දීලා මුලින්දම මෙහෙම කරන්න පුතා කියලා උපදෙස් දීලා ඇත්තටම සාමාන්‍ය මුදලකට අපිට ජපානට යන අවස්ථාව සලසලා දීලා තියෙනවා. සතුටුයි ඒ ගැන මේ ඉන්නේ ඔයාගේ අක්කද? හරි. අක්කට මොනවද කියන්න තියෙන දැන් අද වෙද්දී නංගිටත් ඔන්න අවස්ථාව ලැබිලා තියෙනවා නංගිගේ. ස්වාමි පුරුෂයාටත් ඒ අවස්ථාව ලැබුණා එකම ආයතනයක් ඔස්සේ. ඉතින් මං හිතන්නේ දැන් නම් විශ්වාසය හොඳටම තහවුරු ඇති නේද? ඇත්තටම ඉතින් දැන් අපි සජිත් සෙන්සේ මාගෙන් තමයි මේ සුජීව සෙන්සේ අඳුනාගත්තේ. ඉතින් ඇත්තටම දැන් මේ සුජීව සෙන්සේ මුලින් ඉඳලම මෙයාලත් එක්කම හිටියා. ඒකල දැන් ඉතින් ඔක්තෝබර් ඉන්ටේක් එකට මෙයාලා සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි සර්ලා කරපු මේ කැපීම ගැන සතුටුයි ගොඩක් සතුටුයි. මටත් සතුටුයි. ඉතින් ඔයාලා එහෙට ගිහිල්ලා බොහොම සතුටින් තමන්ගේ වැඩ රාජකාරී දෙන්න දෙමහල් එකතු වෙලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න ජය ගන්න කියලා ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඔයාලට බොහොම ස්තුතියි.